සමහර විට මම කියන්නට කලින් මේ ඉන්න වැතිමතුන්ලා ඒ පුණ්‍යවන්ත Facebook එකම දැන්වීම ඔබ දකින්නට ඇති. බොහොම ආකර්ශනීය ඒ වගේම නැවත නැවතත් පණිවිඩයක් දිව්‍ය විමානය බලන්නට එන්න ඒ ධනය මේ ඉහළ මිලතේ යුත් ක්‍රීඩා සමාජයේ ධනය මෙයයි. මේ තරම් ඇගීමට පාත්‍ර වෙන තවත් නිර්මාණයක් මේ මිහිපිට ඉදිනවන්නට ඇති. ඉතින් එවන් නිර්මාණයක් දැක බලා ගන්නට ඔබට අවස්ථාව ලැබීමම ඔබ ජීවිතයේ කළා වූ මහා පුණ්‍ය කර්මයක්. නැවතත් හිස්ව තිබෙමින් තිබූ මේ මහා ආවරණය තුළට සිය දහස් ගණනින් ගතිමතුන්ලා මේ මොහොතේ මේ දැවැන්ත විවරය තුළට ප්‍රවිෂ්ඨ වෙන අවස්ථාව සංවිධායක මණ්ඩලය ඔබ යහුසුලුව මේ මොහොතේ අපි දකිනවා ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා මා ඉතාමත් ගෞරවයෙන් මේ අමතන්නේ ඔබට විශේෂයෙන් මේ කුටිය තුළට එන්නට බලා ඉන්න ඔබට ඔබ අපේ සංවිධායක මණ්ඩලයේ බලකිරීම ලැබෙන තුරු ඉවසන්නට එපා. හැකි ඉක්මනින් ඔබේ පය ඉක්මන් කරමින් එන්න ඉක්මනින්ම තවත් 4500කට මේ කුටියට එන්නට ඉඩ තිබෙනවා. ඒ හින්දා ඔබ මේ දකින්නේ ඔබේ ජීවිත කාලය තුළ ඔබ මෙතෙක් නොවිදී පුණ්‍යවන්ත වෙසක් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ හින්දා ඔබේ ජීවිතයට අලුතින් යමක් එකතු කරන්නට අපේ තරුණ ජවයට මෙවන හැකියාවක් ලැබුණා කියන්නේ බොහොම අභිමානනීය හැඟීම අපේ හදවතට එනවා. මේ හැඟීමම මේ තරුණ දරුවෝ මාස 6ක් 7ක් පුරාවට විඳ අප්‍රමාණ දුක ශාරීරික වේදනාව මගහරවා ගන්නට යන්නට ඔබ තුමන්ලාගේ මේ උද්‍යෝගය හොඳටම ප්‍රමාණවත්. මේ තරම් ඇගීමට පාත්‍ර වෙච්ච සුවිසල් නිර්මාණ කරන්නට මේ තරුණ දරුවන්ට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව